එතකොට පුතේ පූර්වස්වර ලෝප සංධියක් කියලා කියන්නේ මොකක්ද? මේ සංධියේ සරල තේරුම ගත්තොත් අපිට මේ සංධිය හදාගන්න පුළුවන්. ඒට අමතරව මේ වගේ සංධියක උදාහරණයක් දෙකක් ගත්තොත් අපිට මේ සංධිය අඳුන ගන්න පුළුවන්. ඒට අමතරව පුතේ පූර්වස්වර ලෝප සංධිය කියන එකේ තේරුම අපි ඔළුවට දාගන්න ඕනේ. මේක මෙහෙමයි. పూర్ව කියන පදය పూర్වස්වරනේ. పూర్ව කියන පදයේ තේරුම పూర్ව කියලා කියන්නේ පුතා පෙර. ස්වර කියලා කියන්නේ ස්වරාකුරු 18ක් තියෙනවා. ඒ 18න් එකක්. పూర్ව කියලා කියන්නේ පෙර නම් ස්වර කියලා කියන්නේ ස්වරාකුරු 18ක් තියෙනවා. ඒ 18න් එකක්. ලෝප කියලා කියන්නේ අපි කිව්වා අකුරු ඉවත් කිරීම, අකුරු අයින් කිරීම. ලෝපය කියලා කියන්නේ ඒකනේ, අකුරු ඉවත් කිරීම, එහෙම නැත්නම් අකුරු අයින් කිරීම. සංධිය කියලා කියන්නේ ගැළපීම. එහෙනම් පෙර පදයේ මුල තියෙන ස්වරයේ, මුල තියෙන අකුරේ ස්වරය එළියට අරගෙන ඒක ලොක් කරලා හදාගන්න ගැළපීමට අපි කියනවා පූර්වස්වර ලෝප සංධිය කියලා. పూర్ව කියලා කියන්නේ පෙර නම් ස්වරාකුරු 18න් එකක් අරගෙන එළියට ඒ ගත්ත ස්වරය ලොක් කරලා හදාගන්න සංධියට අපි කියනවා පූර්වස්වර ලෝප සංධිය කියලා. පුතේ දැන් මේක උදාහරණයක් ඔයාලට ගත්තොත් ඒකෙන් තමයි ඔයාලට පැහැදිලි වෙන්නේ. යන දන එන. පුතා මේකට අපි කියනවා විසන්ධිය කියලා. යන දන එන කියන විසන්ධි පදය කියලා තමයි අපි කියන්නේ. විසන්ධිය. දැන් අපිට විභාගයට දෙන්නේ මේ වගේ විසන්ධියක් දීලා අපිට කියනවා මේ විසන්ධිය සංධි කරලා සංධි වර්ගය ලියන්න කියලා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ විසන්ධිය සංධි කරලා සංධි වර්ගය ලියන්න. හරිද? එතකොට සරලව ඔළුවට දාගන්න පළවෙනි පදය දැන් අපි කියනවානේ పూర్ව කියලා කියන්නේ පෙරණ පුතා. මෙන්න පළවෙනි පදය. මේක පළවෙනි පදය. මේක දෙවෙනි පදය. එතකොට පළවෙනි පදේ අනිවාර්යයෙන්ම අග අකුරක් තියෙනවා. මේ අග අකුරේ තියෙන ස්වර ව්‍යංජන වෙන් කරගන්න පුළුවන් වෙනවා. දැන් මේකේ පළවෙනි පදේ යන නම් ඒ යන කියන පළවෙනි පදේ අග තියෙන අකුරේ ස්වර ව්‍යංජන වෙන් වෙන්න ඕනේ. එහෙනම් ස්වර ව්‍යංජන වෙන් වෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම පළවෙනි පදේ අග තියෙන අකුරේ ස්වරය එළියට ගන්නවා නම් මේක හල් වෙනවා. දැන් ස්වරය මොකක්ද? මේ යන කියන පදේ අග තියෙන අකුර නයන්නේ. නයන්න ඇතුලේ තියෙන ස්වරය මොකක්ද? අයන්න. ඔන්න පුතේ අපි අයන්න එළියට ගන්නවා. එන්න ඒ විදිහටම ලියනවා. දැන් මේක කියන්නේ මොකක්ද? పూర్ව ස්වරය. දැන් ඔන්න අපි పూర్ව ස්වරය එළියට ගත්තා. ඒ එළියට ගත්ත ස්වරය අපිට කියනවා ලෝප, ලොක් කරන්න, එහෙම නැත්නම් ඉවත් කරන්න කියලා කියනවා. දැන් මේ పూర్ව ස්වරය එළියට අරගෙන අපි මොනවා කරනවද? ඉවත් කරනවා. ඒ කියන්නේ එක ඉරකින් කපලා දානවා පුතා. ඒ කපපු එක ආයෙ ලියෙන්නේ නෑ පුතා. ආයෙ ලියෙන්නේ නෑ. දැන් මේක එක ඉරකින් අපි ඉවත් කරලා දැම්මානේ. දැන් අපි ආයෙ ලියනවා යන් දන එන කියලා. දැන් මෙන්න මේ අල් නයන්නට පුතා එයන්න එකතු වීමක් වෙනවා. අල් නයන්නට එයන්න එකතු වුණාන් පස්සේ මොකක් වෙනවද? නේ වෙනවා. අල් නයන්නට එයන්න එකතු වුණාන් පස්සේ නේ වෙනවා. ඔන්න සංධි පදය හැදෙනවා මොකක් විදිහටද? යනෙන විදිහට. ඔන්න විසන්ධිය අපිට දෙනවා යන දන එන කියලා. ඔන්න අපි විසන්ධිය ගත්තා. මේ කියලා තියෙන විදිහට අපි ඒක කැපුවා. ස්වරය ඉවත් කරා. ඉවත් කරලා මේ අල් නයන්නට එයන්න එකතු කරලා ඔන්න යනෙන කියලා සංධි පදේ හැදුවා. පුතේ දැන් මේ වගේ විසන්ධියක් දුන්නොත් ඔයාලා හොඳට මතක තියාගන්න මේ විසන්ධිය සංධි කරලා සංධි වර්ගය අනිවාර්යෙන් ලියන්න ඕනේ. එහෙනම් යන දනේන කියන විසන්ධියේ සංධිය තමයි යනෙන, සංධි වර්ගය තමයි పూర్වස්වර ලෝප සංධිය.